shining bright. Pack your bags, let's go. Feel the summer light. Chasing dreams, you know. Waves are calling now. Sand beneath our feet. Find the way somehow. Heartbeats in the heat. Oh, we're flying high underneath the sky. Summer nights and days in so many ways. Open roads ahead, wind in our hair, colors turning red. No more need to care. Oh, we're flying high underneath the sky. හයි කොහොමද ඔයාලට? ඉතින් ඔන්න අද මම ඔයාලට අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. මම ඔයාලට අද අරගෙන ආවේ Bachelor of Education කියන මෙන්න මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක කොයි වගේද කියලා. ඒ කියන්නේ ඒකට ඔයාලා කොහොමද සම්බන්ධ වෙන්නේ? ඉතින් ඒ සම්බන්ධ විස්තර තමයි මම ඔයාලට අද අරගෙන ආවේ. ඉතින් මගේ වීඩියෝ එකත් එක්ක දිගටම රැඳී ඉන්න කියලා ඔයාලට ආදරෙන් මතක් කරනවා. ඉතින් අපි වීඩියෝ එකට යමු. ඉතින් මේ තියෙන්නේ ඔයාලට මම කිව්ව Faculty of Education කියන මෙන්න මේ education faculty එක මගින් ඔයාලට මම කිව්වනේ BED කියන මෙන්න මේ degree program එක හඳුන්වලා දීලා තියෙනවා කියලා. ඉතින් මෙන්න මේක තමයි මේ ඔයාලට website එකට USAID එකේ website එකට ගියම ඔයාලට බලන්න පුළුවන්. ඉතින් මේක Bachelor of Education Honours in Natural Science degree කියලා තමයි තියෙන්නේ. level 3 and 4. හරිද? ඉතින් මේක minimum 4 years degree program එකක්. මේකේ course fee එක දාලා තියෙනවා application fee එක විතරක් 500ක් කියලා දාලා තියෙනවා. දැන් මේ වෙද්දී 2025ට application call කරලා ඉවරයි. ඔයාලට ලබන අවුරුද්දේ ඒ කියන්නේ 2026 තමයි ආයේ මේක සම්බන්ධ වෙන්න පුළුවන්. අපි ඉතින් මුලින්ම මෙන්න මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක ගැන කතා කරොත් මේක level 3 සහ level 4 BED Honours in Natural Science degree program එක කියලා තමයි මේකට කියන්නේ. මේක Bachelor of Education Honours in Natural Science degree program එක. මේකේ තියෙන 4 year program එකක් කියලා තියෙනවා. ඒ වගේම තමයි මේක ගොඩක් ප්ලෑන් කරලා තියෙන especially science and mathematics teachers රට. ඒ වගේම තමයි මේක Faculty of Natural Science conducts the level 3 and 4 of the program. ඒ කියන්නේ natural science degree ගැන මම ඔයාලට මේකේ වීඩියෝ එකක් කරලා තියෙනවා. මම ඒකේ link එක ඔයාලට යටින් දාන්නම්. එන්න මේ natural science එකේ මම කො level 3 4 5 කියලා levels තුනක් තියෙනවා. ඒ වගේම level 6 එකක් තියෙනවා. ඒකේ ඔයාලා level 3 සහ 4 කියන මට්ටම natural science degree එකකින් ඔයා ඒක කරලා ඊට පස්සේ තමයි ඔයා මෙන්න මේ BED කියන degree program එකට register වෙන්න ඕනි. ඉතින් ඒක තමයි මෙන්න මේ degree එකේ ඔයාලා කොහොමද මේ degree එකට සම්බන්ධ වෙන විදිය ගැන කිව්වොත් මුලින්ම ඔයා කරන්න ඕනේ natural science faculty එකේ තියෙන degree එක. ඒක කරාට පස්සේ ඒක Bachelor of Science. ඉතින් ඒකේ degree program එකේ level 3 and 4 කියන මට්ටම් දෙක කරලා ඊට පස්සේ level 4 වලින් ඔයා BED degree program එකට සම්බන්ධ වෙන්න ඕනේ. ඒ කියන්නේ register වෙන්න ඕනේ. ඉතින් මෙන්න මේ degree program එකේ තියෙන introduction එක ගැන තමයි මම ඔයාලට ඉස්සෙල්ලා විස්තරයක් කරේ. දැන් අපි යමු. මේකේ general කියලා කොටසක් තියෙනවා. මේකේ program code එක දීලා තියෙනවා BE කියලා. මේකේ program එකේ category එක undergraduate program එකක්. මේක conduct කරන්නේ Department of Secondary and Tertiary Education Faculty of Education එකයි Faculty of Natural Science එකයි. ඒ වගේම මේක minimum 4 years degree program එකක්. ඉතින් අපි ඊට පස්සේ යමු මේකේ admission කියලා කොටසක් තියෙනවා. ඔයාට කොහොමද මේ admission මේකට කොහොමද ඔයාගේ eligible වෙන්නේ මෙන්න මේ degree program එකට සඳහා. ඉතින් මුලින්ම මේකේ දීලා තියෙනවා මම කිව්වා මේකේ level 3 4 5 6 කියලා තියෙනවා. ඒකේ level 3 සහ 4 යා natural science කියන department එකේ කියන්නේ faculty එකේ කරන්න ඕනේ. level 5 6 කියන එක තමයි ඔයා education faculty එකේ කරන්න ඕනේ. ඉතින් මුලින්ම
ඉතින් මෙන්න මේකේ ඔයාලට රික්වයර්මන්ට්ස් දීලා තියෙනවා level 3 4 වලට කොහොමද ඔයා රෙජිස්ටර් වෙන්න පුළුවන් වෙනවාට level 5 වලට කොහොමද ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන් level 6 වලට ඔයාලට මොනවද රික්වයර්මන්ට්ස් කියලා තියෙනවා. ඉතින් අපි ඒ ටික වෙන වෙනම බලමු. මේකේ දැන් level 3 සහ 4 කියන රික්වයර්මන්ට්ස් වලට ඔයාලට දීලා තියෙනවා. ඔයා GCE advanced level pass වෙලා තියෙන්න ඕනේ. any number of sittings කියලා තියෙනවා ඒගොල්ලන්ගේ. equivalent qualification or නැත්නම් successful completion of relevant foundation course in science advanced certificate in science of the OUSL. OUSL එකේ තියෙනවා foundation course එකක්. මම ඔයාලට ඒ සම්බන්ධ වෙන වීඩියෝ එකක් කරලා තියෙනවා. ඔයාට හදිසියේ A level science හරි maths හරි කරලා, ඒ කියන්නේ bio හරි maths හරි කරලා ඔයාට එක subject එකක් නැහැ කියන්නකො, එකක් හරි දෙකක් හරි නැහැ. ඒ වගේ වෙලාවට ඔයාට OUSL එකකින් මගින් හඳුන්වලා දීලා තියෙනවා foundation course එකක්, science foundation course එකක්. ඔයාට අන්න ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකේ ඔයා fail වෙලා තියෙන subject එක ඔයාට කරගෙන යන්න පුළුවන්. ඉතින් අන්න එහෙම කරපු ඒ කියන්නේ ඒ ඇඩ්වාන්ස් සර්ටිෆිකේට් ඉන් සයන්ස් කියන එක ඔයා කරලා තියෙනවා නම් ඔයාට මෙන්න මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. level 3 සහ 4. හරි, අපි ඊට පස්සේ බලමු level 5 කියන level එකට ඔයාට තියෙන requirements මොනවද කියලා. requirements to register for level 5. මේකේ BSc BEd students of the OUSL කියලා එකක් තියෙනවා. එහෙම නැත්නම් others කියලා එකක් තියෙනවා. ඒතකොට level 5 වලට ඔයාට එක්ක OUSL එකේ BSc BEd student කෙනෙක් වෙන්න පුළුවන් ඔයාට. එහෙම නැත්නම් others කියලා තියෙනවා BSc natural science degree from the recognized university කියලා තියෙනවා. වෙන යුනිවර්සිටි එකක ඔයාට BSc natural science degree එකක් ඔයාට follow කරලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් Diploma in Science from the Faculty of Natural Science of the Open University of Sri Lanka. Diploma in Science. එහෙම නැත්නම් ඔයා science කියන diploma එක කරලා තියෙන්න ඕනේ natural science එකේ තියෙන Open University එකේ. අපි බලමු BSc BEd student කෙනෙක් වෙලා නම් ඔයා USL එකේ ඒ කියන්නේ natural science degree එක follow කරලා තියෙනවා නම් level 3 4 වල ඒකේ තියෙනවා passes in all courses. එහෙම නැත්නම් 6 credits level 3 and 4 science courses. දැන් අපි level කියන්නේ natural science faculty එකේ තියෙන bachelor of natural science මෙන්න මේ degree එකේ level 3 සහ 4 වල ඔයා credit 60ක් සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. කොහොමද level 3 සහ 4 කියන එකේ ඔයාට සාමාන්‍ය degree එක follow කරන කෙනෙක් දන්නවා ඔයා credit 60ක් කරලා තියෙන්න ඕනේ. එතකොට ඒක තමයි ඒ ටික ඔක්කොම පාස් වෙලා තියෙන්න ඕනේ මෙන්න මේ level 5 වලට register වෙන්න නම්. එහෙමත් නැත්නම් ඔයා 2015 16 කියලා ඇකඩමික් එකකට කලින් රෙජිස්ටර් වෙලා තියෙනවා නම් ඒ කියන්නේ දැන් නෙවෙයි මීට කලින් ඒ කියන්නේ 2015 16 ඇකඩමික් එකක් තිබිලා තියෙනවා. අන්න ඒකට කලින් ඔයා රෙජිස්ටර් වෙලා තියෙනවා නම් ඔයාට ඒකේ OCAM එක all courses වල 6 credits තියෙන්න ඕනේ. ඒ කියන්නේ OCAM කියලා කියන්නේ eligible වෙලා තියෙන්න ඕනේ. ඒක සාමාන්‍ය ඩිග්‍රී එක follow කරනකොට ඔයාලට තේරෙනවා මොකද්ද මේ OCAM එක කියන්නේ කියලා. ඒ වගේම යාලා කියනවා මේක සහ passes in courses equal to at least 45 credit at level 3 and 4 කියලා කියනවා. මෙන්න මේ science course එකේ මෙන්න මේක at least ඒ කියන්නේ 45ක credit වලට සමාන වෙනවා කියලා තියෙනවා. ඒකේ ඔයා eligible වෙලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාට අනිවාර්යයෙන්ම 50 credits 15ක් කියන්නේ 5 credits 15ක් ඔයාට DD D+C- කියන මෙන්න මේ grades තියාගන්න පුළුවන් කියලා තියෙනවා. අපි බලමු දැන් මොනවාද requirements කියලා register for level 6 වලට. ඉතින් level 6 සඳහා ඔයාට register වෙනවා නම් මොනවද තියෙන requirements කියලා තමයි මේ මම කියන්නේ. ඉතින් OCAM in all courses 30 credits at level 5 of the Bachelor of Education Honours in Natural Science degree programs කියලා තියෙනවා. සාමාන්‍යයෙන් level 3 වල 30 credits තියෙන හැම කියන්නේ අවුරුද්දකට credit 30යි ඔයාට තියෙන්නේ. ඉතින් ඒ විදිහට ගත්තාම level 5 වලත් ඔයාට credit 30යි තියෙන්නේ. එන්නේ 30 credits. ඒ level 5 වල තියෙන 30 credits වලට ඔයා OCAM වෙලා තියෙන්න ඕනේ all courses. OCAM කියලා කියන්නේ
ඔයා එලිජිබල් වෙලා තියෙන්න ඕනි. ඒ කියන්නේ ඔයාට ෆයිනල් ලියන්න පුළුවන්කම තියෙන්න ඕනි. ඔයා CAT 2 ලියලා තව ප්‍රැක්ටිකල්ස් තියලා නම් මොනවා හරි ඒවත් කරලා ඔයා අන්න එකෙන් ෆයිනල් ලියන්න ඔයා සුසුකම් ලැබලා තියෙන්න ඕනි. අන්නේ 30 credits ඔක්කොම ටිකට. එහෙම නැත්නම් හෝ කියලා තියෙනවා exempt from all courses at level 5 of the Bachelor of Education Honours in Natural Science degree program and passes in all courses 60 credit at level 3 and 4 of science courses කියලා තියෙනවා. ඒ කියන්නේ දැන් ඔයා level 5 වල මෙන්න මේ කියන all courses වලට exempt වෙලා තියෙන්න ඕනේ. එහෙමත් ඒ වගේම ඔයා 6 credits දැන් level 3 සහ 4 කියන මට්ටම් දෙකේ මං කියවනේ credit 30 ගන්න තියෙනවා කියලා. අන්න ඒ credit 30 ගන්න තියෙන credit 60ක් තියෙනවා. ඒ ටිකත් ඔයා ඔක්කොම පාස් වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම තමයි මේක තියෙන 2015 16 අයට 2015 16ට කලින් ඔයා රෙජිස්ටර් වෙලා තිබ්බනම් එහෙම තිබුණා නම් ඔයා ඕකැම් වෙලා තියෙන්න ඕනේ ඒ 6 credits වලට අනිවාර්යයෙන්ම level 3 සහ 4 කියලා තියෙනවා. ඒ වගේම තමයි මම අර ඔයාට කිව්වනේ ඒක සමානයි 45 credit වලට. ඉතින් ඒකේ ඔයාට අවම වශයෙන් D+C- ඔයාට තියාගන්න පුළුවන් 15යි. එහෙමත් නැත්නම් ආයි දීලා තියෙනවා සහ exempt from all courses at level 5 of the Bachelor of Education Honours in Natural Science degree program. Natural Science degree program එකේ ඔයා all courses සියලුම courses වලට level 5 වල ඔයා ඒ ටික ඔක්කොම exempt වෙලා තියෙන්න ඕනේ. අන්න ඒක තමයි ඔයාට level 6 සඳහා register වෙනවා නම් වෙන්න පුළුවන් requirements ටික. පස්සේ බලමු ඔයාලට exemption from level 5. ඒ කියන්නේ level 5 වලින් ඔයාලට නිදහස් වෙන්න නම් ඔයා මොනවද කරලා තියෙන්න ඕනේ කියලා. මේකේ මේගොල්ලෝ දීලා තියෙනවා. ඔයා ටීචර් කෙනෙක් නම් ඔයා successful කියන්නේ ඔයා කරලා තියෙන්න ඕනේ 3 years teacher education program of National College of Education. ඒ කියන්නේ ජාතික විද්‍යාපීඨයේ ඔයා 3 years තියෙන ඩිප්ලෝමා එක ඔයා කරලා තියෙන්න ඕනේ. එහෙම නැතිනම් ඔයා කරලා තියෙන්න ඕනේ National Diploma in Teaching කියන එක කරලා තියෙන්න ඕනේ BEd Honours in Natural Science degree program. මෙන්න මේක මේ Natural Science degree program එකේ BEd Honours කියන එකේ ඔයා කරලා තියෙන්න ඕනේ National Diploma එක Teaching. ඒක කරලා තියෙන්න ඕනේ සයන්ස් හරි මැතමැටික්ස් හරි. අන්න එහෙම කෙනෙක් නම් ඔයාට මෙන්න මේ level 5 කියන එකෙන් නිදහස් වෙලා ඔයාලට කෙලිම level 6 එක කරන්න පුළුවන් කියන එක තමයි මෙයාලා මෙතනින් මේ අදහස් කරන්නේ. මෙන්න මේක මේ National Diploma in Teaching ඒ කියන්නේ science mathematics එක මේක only for internal students. ඒ කියන්නේ මේක කරන්න පුළුවන් open university එක ඇතුළේ අයට විතරයි. ඊට පස්සේ ඔයාලට ඇප්ලිකේෂන් එකට දීලා තියෙනවා මේක ඔයාලට ඔන්ලයින් තමයි ඇප්ලයි කරන්න පුළුවන්. හැබැයි මම දන්න විදිහට ඔයාලට මේ එකේදී මේ වෙද්දි තාම ඇප්ලයි කරන්න බෑ. ඔයාලට next year එකේදී next year කියන්නේ මේ year එකේ දෙසැම්බර් වගේ වෙද්දි ඔයාලට මම හිතන්නේ මේක ඇප්ලයි කරන්න පුළුවන් වේවි. ඉතින් ඔන්න විදිහට තමයි මෙන්න මේකේ ඔයාලට දාලා තියෙන්නේ. ඊට පස්සේ මේකේ ෆයිනෑන්ස් ගැන කතා කරොත් ඔයාලගේ ඇප්ලිකේෂන් ෆී එක ලෝකල් ස්ටුඩන්ට්ස් වලට 500යි කියලා තියෙනවා. ඊට අමතරව රෙජිස්ට්‍රේෂන් ෆී, ෆැසිලිටිස් ෆී, ඊට පස්සේ ලයිබ්‍රරි ෆැසිලිටිස් ෆී, ටියුෂන් ෆී, ඒ වගේ ටීචින් ප්‍රැක්ටිස් ෆී කියලා එකක් තියෙනවා. ඒ ටිකයි දාලා තියෙනවා. හැබැයි මේකේ මේ ක්‍රෙඩිට් එක ගාන අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වෙනවා. දැන් මේකේ මේ 1 credit එකකට level 5 6 වල 2870ක් දාලා තියෙනවා. හැබැයි මේක change වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ tuition fee එක ඔයාට ගෙවන්න වෙන්නේ installment දෙකකට. first එක ඔයාලා 160ක් ගෙවන්න ඕනේ. ගෙවන්න තියෙන ගාණෙන්. second එක ඔයා ඒකෙන් 140ක් තමයි pay කරන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට contact details දාලා තියෙනවා. මොනවා හරි ඔයාලට ගැටලුවක් තියෙනවා නම් මම හිතන්නේ මෙන්න මේ details දාලා තියෙන details වලට ඔයාලට පුළුවන් මේ mail එකක් හරි දාලා මොන හරි තොරතුරක් තියෙනවා නම් දැනගන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි මෙන්න මේ degree එක ගැන ඔයාලට තියෙන්නේ site එකේ දාලා.
ඉතින් මං හිතනවා කවුරු හරි කෙනෙක් කැමැත්තෙන් ඉන්නවා නම් සයන්ස් හරි මැතමැටික්ස් වගේ ටීචර් කෙනෙක් වෙන්න ඔන්න ඔයාලට අවස්ථාවක් තියෙනවා. ඔයාලා මුලින්ම නැචරල් සයන්ස් ඩිග්‍රී කියන්නේ ෆැකල්ටි එකේ තියෙන ඩිග්‍රී එකට level 3 4 කරන්න ඕනේ. ඊට පස්සේ තමයි ඔයාලට এডুকেෂන් ෆැකල්ටි එකේ level 5 6 කියන එකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔන්න ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන ආවේ කවුරු හරි කෙනෙක් කැමැත්තෙන් ඉන්නවා නම් සයන්ස් හරි මැතමැටික්ස් ඒ වගේ ටීචර් කෙනෙක් වෙන්න ඔයාලට ගවර්න්මන්ට් ටීචර් කෙනෙක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි කියන්නේ ප්‍රයිවට් ස්කූල් එකක සයන්ස් මැතමැටික්ස් සම්බන්ධ ටීචර් කෙනෙක් වෙන්නත් පුළුවන්. ඉතින් ඔයාලට ඔන්න අවස්ථාව තියෙනවා. මේකෙදී හැබැයි මම කියන්න ඕනේ ඔයාලට O level විතරක් නෙවෙයි ඔයාලට A level ටීචර් කෙනෙක් වුණත් වෙන්න පුළුවන්. ඉතින් මේ ඩිග්‍රී එක ඔයාලට ෆලෝ කරොත් ඔන්න ඔයාලට අවස්ථාවක් තියෙනවා. ඉතින් මම දැක්ක මේ වීඩියෝ එක ගැන ගොඩක් අය අහලා තිබ්බා මේ සයන්ස් මැතමැටික්ස් ටීචර් කෙනෙක් වෙන්න මොන වගේ පාත් එකකද යන්න ඕනි කියලා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් අදට මම මේ වීඩියෝ එක ඉවර කරනවා. ඔයාලට ආයෙත් ඉක්මනටම තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.